Hello guys, welcome to Movies with Harsh. ඉතින් හිතන්න ඔයා එක සමාගමක අයිතිකාරයෙක්. ඒ වගේ මේ සමාගම ඇතුලේ කිසිම ප්‍රේම සම්බන්ධතාවයක ඉඩක් නැහැ කියලා නීතියක් ඔයාම දාලා තියෙනවා. හැබැයි දවසක මෙන්න මේ නීතිය ඔයාටම කඩන්න වෙන සිටුේෂන් එකක් උදා වෙනවා. ඉතින් මෙහෙම වුණොත් කොහොම වෙයිද? ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2026 අලුතෙන්ම රිලීස් වුණ comedy and romantic movie එකක් වෙන Office Romance කියන මූවි එක. මේ කතාවේ ඉන්නේ සාර්ථක ගුවන් සේවා සමාගමක් මෙහෙවන ටිකක් දැටි ස්වභාවයකින් යුත් ප්‍රධාන විධායක නිලධාරියෙක් කියන්නේ CEO කෙනෙක් වෙන ජැකි ක්‍රූස් සහ ඇගේ ජීවිතයට අහම්බෙන් පැමිණෙන අලුත් ලෝයර් කෙනෙක් වෙන ඩැනියෙල් ගැන. ඉතින් එහෙනම් අපි කතාවට යමු. ඉතින් ජැකි ක්‍රූස් තමයි මේ එයා ක්‍රූස් කියන ගුවන් සේවා සමාගමේ ප්‍රධානිය. ඒ තම දක්ෂ තීරණ ගන්න දක්ෂ ඒ වගේම සේවකයන් අතර දැඩි නායකයෙක් ලෙස ප්‍රසිද්ධයි. සමාගම තුල ඇගේ වචනේ තමයි අවසාන තීරණය. ඉතින් ජැකීට තිබුණේ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමයි සේවකයන් අතර ආදර සම්බන්ධතා කිසිසේත්ම තහනම්. ඇයට අනුව ප්‍රේම සම්බන්ධතා නිසා මේ රැකියාවට බාධා ඇති වෙනවා කියලා තමයි ඇයි කියන්නේ. ගැටලු ඇති වෙනවා, තීරණ ගැනීම අපහසු වෙනවා. ඒ නිසා සමාගමේ සියලු දෙනාම මේ නීතියට අනුව වැඩ කරන්නේ. ඉතින් පිටතින් බලනකොට ජැකීගේ ජීවිතය සම්පූර්ණයෙන්ම සාර්ථක එකක් වගේ පේනවා. මුදල් තියෙනවා, බලය තියෙනවා, ගෞරවය තියෙනවා. but එයාගේ personal life එක තරමක් හිස්. මොකද මෙයාට දවස පුරාම රැස්වීම, business decisions, එතකොට සමාගම සම්බන්ධ වැඩ. ඉතින් මෙයාට ආදරය හෝ පවුලක් වෙනුවෙන් කාලයක් නැහැ. ඉතින් ඔන්න ඒ වෙලාවේ තමයි එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන පුද්ගලයා මේකට පැමිණෙන්නේ. ඉතින් මේ සමාගමට අලුතෙන් නීති උපදේශකයෙක් බඳවා ගන්නවා. ඉතින් මෙයාගේ නම තමයි ඩැනියෙල්. ඉතින් ඩැනියෙල් ඉතාමත් බුද්ධිමත්, විශ්වාසයෙන් කතා කරන කෙනෙක්. ඒ වගේම ආකර්ෂණීය පෞරුෂයකුත් තියෙනවා. ඉතින් සමාගමේ බොහෝ දෙනෙක් ජැකීට බයයි. නමුත් ඩැනියෙල් ඇයට සාමාන්‍ය මිනිසෙක්ට වගේ තමයි සලකන්නේ. ඉතින් ඔහු ඇයට අධික ගෞරවයක් හරි එහෙම නැත්නම් අධික බයක් හරි නැතුව සාමාන්‍ය විදිහට තමයි ඩැනියෙල් මේ ජැකීට කතා කරන්නේ. ඉතින් මේක නිසා ජැකීට ඩැනියෙල් ගැන විශේෂ අවධානයක් ඇති වෙනවා. කොහොමද මුලින්ම මේගොල්ලොන්ගේ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම ප්‍රොෆෙෂනල් එකක්. හැබැයි කාලය යද්දී මේගොල්ලෝ අතරේ පොඩ්ඩක් විශේෂ බැඳීමක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඉතින් ජැකී සහ ඩැනියෙල් වැඩ කටයුතු සඳහා නිතරම එකට කාලය ගත කරනවා. ඉතින් මේ එකෙක් හමුවීමත් සමග ඔවුන් එකිනෙකා ගැන තවත් දේවල් දැනගන්නවා. ඩැනියෙල්ට තේරෙන්න ගන්නවා ජැකී පිටින් පේන තරම් දැඩි කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් අය මත විශාල වගකීම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ කම්පැනි එක පවත්වාගෙන යාමේ පීඩනය ඇයට තිබෙනවා. ඒ වගේම හැම වෙලේම ස්ට්‍රෝං කෙනෙක් විදිහට පෙනී සිටින උත්සාහ දරනවා. ඩැනියෙල් මේ දේවල් ටික ටික තේරුම් ගන්නවා. ඒ වගේම ජැකීට ඩැනියෙල්ගේ අවංකභාවය ටිකක් ඉම්ප්‍රෙස් වෙනවා. ඔහු සමහරලාට ඇයට චැලෙන්ජ් කරනවා, සමහරලාට වෙහිනස්සනවා. අවුරුදු ගානකට පස්සේ ජැකීට සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මිත්‍රත්වය ටික ටික ආදරයකට හැරෙන්න පටන් ගන්නවා. ඒත් මෙතන ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඉතින් මේ ජැකී තමයි මේ කම්පැනි ඇතුලේ ආදර සම්බන්ධතා තහනම් කියලා නීතිය හදපු කෙනා. ඉතින් දැන් එයාටම ඒ නීතිය කඩන්න වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධතාවය එළියට ආවොත් කම්පැනි සේවකයන්ගේ කම්පැනි ගැන තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ජැකීගේ නායකත්වය ගැන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කම්පැනි ඇතුලේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසාම දෙන්නම තමන්ගේ හැඟීම් හංගගෙන ඉන්න උත්සාහ කරනවා. හැබැයි ආදරය කියන ටිකක් හංගන්න අමාරු දෙයක්. ඉතින් කාලයත් එක්ක සමාගමේ අනිත් සේවකයන්ටත් මේ දෙන්නගේ ටික ටික වෙනස්කම් පේන්න ගන්නවා. ජැකීගේ හැසිරීම වෙනස් වෙලා, ඒ වගේම ඩැනියෙල්ගේ හැසිරීමත් වෙනස් වෙලා. ඉතින් සමහරු සැක කරන්න පටන් ගන්නවා, සමහරු රහස් හොයන්න පටන් ගන්නවා. ඔෆිස් එක පුරාම මේ දෙන්න ගැන ගොසිප් පැතිරෙනවා. ඉතින් මේ කොටස් ටික පොඩ්ඩක් අර ෆිල්ම් එකේ තියෙන කොමඩි සීන්ස් වලට තමයි ඇතුළත් වෙන්නේ. ඒක එක චරිත එක ගෙසස් වලට එන්න පටන් ගන්නවා. සමහරු වැරදි ගෙසස් වලට එනවා. ඉතින් මේ වගේ සිදුවීම් නිසා මේ කතාවට පොඩි ආතල්ලයකුත් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ අතර ජැකී විශාල තීරණයකට මුහුණ දෙනවා. එක පැත්තකින් එයාගේ ප්‍රොෆෙෂනල් කැරියර් එක, අනිත් පැත්තෙන් එයාගේ හදවත. ඉතින් අවුරුදු ගණනාවක් එයා කැප කරේ මෙන්න මේ සාර්ථකත්වයට යන්න. බට් එයාට දැන් තේරෙනවා මුදල් සහ බලය පමණක් මිනිසෙක්ට සතුටු වෙන්න ප්‍රමාණවත් නැහැ කියලා.
ඉතින් ඩැනියල් එයාට ජීවිතයේ අලුත් පැත්තක් පෙන්වන තමයි ආදරය, සතුට, සම්බන්ධතා. ඉතින් මේ දේවල් ජැකි කලින් නොසරකා හරලා තමයි තිබුණේ. ඉතින් අවසානයේ කොහොම හරි මේ දෙන්නගේ සම්බන්ධතාවය රහසක් ඉදිරියට තියාගන්න අමාරු වෙනවා. සැක සංකා වැඩි වෙනවා, කට්ටිය කටකතා වැඩි වෙනවා. අවසානයේ බොහෝ දෙනා මේකේ ඇත්ත තේරුම් ගන්නවා. ඉතින් මේකෙන් ජැකි සහ ඩැනියල් දෙන්නම දැඩි පීඩනයකට ලක් වෙනවා. ඉතින් ජැකීට හිතෙනවා ඇයි කම්පැනි පොලිසිස් වලට හානි කරලා කියලා. ඩැනියල්ට හිතෙනවා උන්ගේ සම්බන්ධතාවය ඇයගේ වෘත්තියට බාධාවක්. ඉතින් මේ නිසාම මේ දෙන්න අතර ගැටුම් සහ වාද විවාද ඇති වෙන්න පටන් ගන්නවා, තේරුම් ගැනීම අඩු වෙනවා. ඉතින් අන්තිමේදී මේ දෙන්න බ්‍රේක් අප් වෙන්න තීරණය කරනවා. ඉතින් මේ බ්‍රේක් අප් එකෙන් පස්සේ ජැකි ආයමත් වැඩවලට සම්පූර්ණ ෆෝකස් එක දෙනවා. හැබැයි ටික ටික සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඉතින් කම්පැනි තාමත් ක්‍රියාත්මකයි. රැස්වීම් තියෙනවා, ව්‍යාපාර ඉදිරියට යනවා. හැබැයි ජැකි සතුටින් නැහැ. ඩැනියල්ටත් ඒ ෆීලින් එක ඒ විදිහටම තියෙනවා. ඉතින් දෙන්නම තේරුම් ගන්නවා තම තමන් එකිනෙකා ගැන ඇත්තටම සැලකිලිමත් වෙන බව. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ ආදරේ නෙමෙයි. ප්‍රශ්නේ තමයි බය. අසාර්ථක වීමේ බය. අනිත් අයගේ විවේචන වලට තියෙන බය. තීරණ ගන්න තියෙන බය. ඉතින් කොහොම හරි කතාවේ අවසාන කොටසේදී ඩැනියල් තමන්ගේ හැඟීම් සංගවාගෙන ඉන්න එක නවත්තනවා. එයා මොකද කරන්නේ? ජැකි වෙනුවෙන් ෆයිට් කරන්න තීරණය කරනවා. ජැකීත් අවසානයේ තමන්ගේ ජීවිතය ගැන ආයෙමත් හිතන්න පටන් ගන්නවා. ජැකී අවුරුදු ගාණක් සාර්ථකත්වයේ පස්සේ තියුව කෙනෙක්. හැබැයි එයාට දැන් ජීවිතේ වෙනස් දෙයක් ඕනේ. එයාට ආදරෙත් ඕනේ, සතුටත් ඕනේ. ඒ නිසා එයා තමන්ගේ හදවත ෆලෝ කරන්න තීරණය කරනවා. ඉතින් කොහොම හරි ෆිල්ම් එක එන්ඩ් වෙන්නේ ජැකී සහ ඩැනියල් ආයෙමත් එකතු වෙලා. ඒ දෙන්නගේ වැරදි තේරුම් ගන්නවා. එකිනෙකාට තමන්ගේ හැඟීම් අවංකව ප්‍රකාශ කරනවා. තවදුරටත් දෙන්න අතරේ රහස් නැහැ. තවදුරටත් දෙන්නම බය නැහැ. ඇත්ත විතරයි තියෙන්නේ. අන්තිමට ඒගොල්ලෝ එකිනෙකාව තෝරගන්න. ඒ වගේම ජැකි ඉගෙන ගන්නවා ලීඩර්ෂිප් එක කියන්නේ හැඟීම් හංගගෙන ජීවත් වෙන එක නෙවෙයි කියලා. ඩැනියල් ඉගෙන ගන්නවා ආදරය වෙනුවෙන් ගන්න සමහර අවදානම් තමත් වටින දේවල් කියලා. ඉතින් කොහොම හරි මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ ප්‍රේක්ෂකයන්ට සතුටුදායක අවසානයක් ලබා දෙන්න. ඉතින් යාළුවනේ මේක තමයි 2026 රිලීස් වුණ ඔෆිස් රොමෑන්ස් මූවී එකේ සම්පූර්ණ කතාව. වැඩ නීති වගකීම් සහ ආදරය අතර සටනක් ගැන කියවන ලස්සන රොමැන්ටික් කොමඩි මූවී එකක්. ඉතින් ඔයගොල්ලොත් මේ මූවී එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් guys ඊළඟ මූවී එකෙන් හමු වෙමු. එතකන්